රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් අපි 30000ක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කළා. නමුත් මේ වන විට 60000කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එහි එක් පියවරක් හැටියට දීප ව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කරන කාර්ය මණ්ඩල බඳවා ගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ඒ වගේම සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටුවේ නිර්දේශ මත 299 දෙනෙක් ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා අපට අවස්ථාව ලැබිලා තියෙනවා. පහුගිය මාර්තු මාසයේ පැවති විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් කණ්ඩායම අතරින් අපි 226 දෙනෙක් ඉංජිනේරු සේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අවශ්‍ය තෝරා ගැනීම කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම විභාගයේදී ලබාගත් ලකුණුත් සම්මුඛ පරීක්ෂණවලදී පෙන්වපු කුසලතාවත් පදනම් කරගෙන මේ වෙන විට අයදුම්කරුවන් 221 දෙනෙක් වෙත අපි පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා රාජ්‍ය සේවා කමිෂන් සභාවේ මැදිහත් වීම මත. ඒ වගේම තමයි මෙයින් නිලධාරීන් 183 දෙනෙක් රාජකාරී සඳහා වාර්තා කරලා තියෙනවා. ඒ වාර්තා කරපු කණ්ඩායමට සති දෙකක පුහුණුවක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් ලබා දීලා රටේ අවශ්‍යතාව මත ඔවුන් ඒ සේවා ස්ථාන කරා යොමු කිරීම සඳහා අපි මේ වෙනකොටත් කටයුතු කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ ඉංජිනේරු සේවය ඇතුළු අනිකුත් දීප ව්‍යාප්ත සේවාවල බඳවා ගැනීම මගින් මේ වන විට රාජ්‍ය සේවයේ කටයුතු වලදී යම් බාධාවක් ඇති වෙලා තියෙනවා නම් ඒ බාධා මගහරවගෙන සංවර්ධන ව්‍යාපෘති වේගවත් කරන්න කඩිනම් කරන්න. ඉතින් ඒ නිසා අපි තවදුරටත් මේ මෙබඳු සේවාවල පවතින පුරප්පාඩු සලකා බලමින් ඉදිරියටත් මේ මෙබඳු පත්වීම් කරලා මේ සේවාවන් විධිමත් කිරීමට කටයුතු කරන කුසලතා මත පමණයි මේ තෝරා ගැනීම කරන්නේ. වෙනත් කිසිම පෞද්ගලික සාධකයක් අදාළ කරගන්නේ නැහැ. සුදුසුකම් සහිත වෘත්තිකයන් බඳවා ගැනීම තමයි අපි මේ ක්‍රියාවලියේදී කරන්නේ. ඉතින් මේ ක්‍රියාවලියෙන් මහජනතාවට උපරිම සේවයක් ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්න බව බොහොම සතුටින් කියන්න කැමතියි.